ලා ඉන්න විදිහට. ඒතර අපේ ඇඟේ ඒ වෙලාවේ වැඩ කරන හොඳ හෝමෝන් ටිකක් වැඩ කරන්න ගැලපෙන හෝමෝන් ටික අතර කරන ඒවා මතක් වෙනවා නම් මන ඔක්කොම නියමයට වැඩ කරනවා. ඒ නිසා 10ට විතර සමහරක් වෙලාවට. ඔගේ කේස් එක තමයි ඕගොල්ලෝ A level paper ලියන්න ඕන උදේ 8ට. බයෝ පේපර්ස් දෙක අරනවාම අනිත් ඔක්කොම තියෙන උදේට. ඒතර ඔයගොල්ලෝ උදේ 8ට ලියන්න ඕන A level papers ගන්න පුළුවන්. දැන් මුලින්ම අපේ දවසකට ෂෙඩියුල් එක මම දැන් මේ මෙහෙම එකක් පොඩි දල වශයෙන් හදලා තියෙනවා. මම මේ කියන්නේ පහට නැගිටින්න ඕන කියලා තමයි. හරිද? මම මේ පහට නැගිටින්න ඕන කියන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. හරිද? දැන් සමහරක් ළමයි නිදා ගන්න එහෙමත් පහට. රෑ වෙලේ වෙනකම් පාඩම් කරලා නිදා ගන්න පහට උන් නැගිටින්නේ උදේ. හැබැයි ඔයගොල්ලෝ කාලයක් තිස්සේ උදේ 9ට විතර නම් නැගිටලා පුරුදු වෙලා තියෙන්නේ. තේරුම් ගන්න ඔයාලා පේපර් එක ලියන වෙලාවේ ඔයාලගේ ඇඟේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඔප්ටිමම් ලෙවල් එකේ නෑ. මං කියන්නේ නිදිමත නෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් අර ඔයාගේ මෙච්චර කල් බලපු ඔක්කොම ටික ළමයි පේපර් එකේ අපි ගිහිල්ලා එළියට දාන්න එපේ. ඒක වෙන මිෂන් එකක් නේ. ඒකට අපේ ඔළුව ටිකක් නිදහස් වෙන තරමට හොඳයි. අපේ අර ඇඟේ තත්ත්ව ටික කන්ඩිෂන්ස් හොඳට තියෙන තරමට ඒක හොඳයි. ඒ නිසා පොඩ්ඩක් මේ ටිකේ අපි අපේ නිදා ගන්න අනම්මනම් චර්යා රටාවන් චුට්ටක් හදාගමු. සාමාන්‍යයෙන් උදේ 8:10 වගේ වෙලාවේ හොඳට හැරි 10ට විතර සමහරක් වෙලාවට. ඔගේ කේස් එක තමයි ඕගොල්ලෝ A level paper ලියන්න ඕන උදේ 8ට. බයෝ පේපර්ස් දෙක අරනවාම අනිත් ඔක්කොම තියෙන උදේට. ඒතර ඔයගොල්ලෝ උදේ 8ට ලියන්න ඕන A level papers ලා ඉන්න විදිහට. ඒතර අපේ ඇඟේ ඒ වෙලාවේ වැඩ කරන හොඳ හෝමෝන් ටිකක් වැඩ කරන්න ගැලපෙන හෝමෝන් ටික අතර කරන ඒවා මතක් වෙනවා නම් මන ඔක්කොම නියමයට වැඩ කරනවා. ඒ නිසා පොඩ්ඩක් අපි උදෙන් නැගිටින්න පටන් ගමු. හරි සාමාන්‍යයෙන් 5ද 5මාරද කීයද ඒක Tamanට ගැලපෙන විදිහට හදාගන්න. හැබැයි කොහොම හරි 8:10 කියන වෙලාව. මොකද ගොඩක් පේපර් තියෙන්නේ 8 ඉඳන් 10 හෝ 8 ඉඳන් 11යි 10 වෙනකම්. ඔය වෙලාවේ තමන් හොඳටම ඇලර්ට් එකේ ඉන්න. හොඳට ඇලර්ට් එක කියන්නේ නිදාගෙන ඉන්න එක නෙවෙයි. හොඳට වැඩ කරමින් අර සක්‍රීය වෙන්න වෙලාවක් වෙන විදිහට ඊට ටිකක් හරි කලින් අඩුම ගානේ හැරෙන්න. ගොඩක්ම උදෙන් හැරෙන්න අමාරු ළමයි. ඒතකොට ඉතින් රැට ඕගොල්ලන්ට වැඩිපුර වෙලාවක් මේ ඇරලා ඉන්න වෙනවා. මේ රෑ 9ට නිදාගන්න නෙවෙයි කියන්නේ. මේක ඉතුරු ටික ලියන්න ඉඩ තිබ්බේ නැහැ සහ ඒ ටිකේ මට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මම අන්තිමට කියන්නම්. කොහොම හරි මෙහෙම නැගිටිනවා. දැන් මම කියනවා දල එක ප්ලෑන් එකක්. ඕගොල්ලෝ මේකම කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ඔයාලගේ විදිහත් එක්ක මම මේ කියන දේවල් වල වැදගත් ටික ඔලුවට අරගෙන ඒකට ගැලපෙන පොඩි ප්ලෑන් එකක් හදලා ඒ අනුව තමන් මේ විදිහට ඉස්සරහ ටිකේ වැඩ කරගෙන යන්න. මම මේ කියන්නේ තමන් ගෙදර ඉඳන් ෆුල් වැඩ කරන දවසක ඔයාලගේ වැඩ වෙන්න ඕන විදිහ. අපි තමයි මම දැන් අර කලින් කිව්වේ තනිකර 19 වෙනිදා තනිකර ෆිසික්ස් දා ගන්න. 20 වෙනිදා තනිකර කෙමිස්ට්‍රි දා ගන්න වගේ කිව්වේ. අර අපි හිතමු 20 වෙනිදා කෙමිස්ට්‍රි දවසේ දැන් ඔන්න උදේ නැගිට්ට 5ට නැගිට්ටා. මොකද කරන්නේ? ටක් ගාලා 5 ඉඳන් 6:00 වෙනකන් මොකක් කරපි මීට ඉස්සරින් කරලා තියෙන MCQ පේපර් එකක් අරගෙන ඉක්මනට කරගෙන යනවා. පැය එකමාරෙන් MCQ පේපර් එකක් කරගෙන යනවා. හරි. ඒතර හරියට ටයිම් තියලා නෙවෙයි කරන්නේ. කලබලයට ඔහෙ කරන් යනවා. ටිකක් කලබලයට එහෙමත් සමහරක් ප්‍රශ්න වර්ධි අවුලන්නේ නැහැ. උදේ නැගිට්ට ගමන් හිත ඉන්න දෙයක් නැහැ. නැත්තම් ඔය පාඩම් කරන ඒ වගේ නිදා ගන්නවා කම්මැලිකම එනවා. MCQ ටිකක් ගත්තා. මැත්ස් නම් කෙටි ප්‍රශ්න සෙට් එකක් ගත්තා. කරගෙන ගියා ඔහෙ. ඊට පස්සේ 6:00 ඉඳන් 7 වෙනකන් අපි මේ කරපු MCQ එක පොඩ්ඩක් ආයේ බලනවා. ඒකේ හරි වැරදි ටික බලලා ඒවල මොනවද වැරදුනේ ඇයි කියලා බලලා පොඩි රිවයිස් එකක් දානවා. ඕක අර ගොඩාක් ක්වොලිටියට MCQ එක කරන්නේ නැහැ. ටයිම් තියලා මාර පිළිවෙලට කරන්නේ නැහැ. නිකන් අර උදේ පොඩි එනර්ජි එකක් එන්නයි වැඩ ප්‍රමාණයක් ඉක්මනට ගෙවා ගන්නයි විදිහට ටක් ගාලා කරන වැඩක් තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමුකෝ 7 ඉඳන් 8 වෙනකම් මනම් කන්න ඕනේ නැහැ. නැත්නම් මෙහෙම කරමු. MCQ එක කළා 6:00 ඉඳන් 7 වෙනකම් උදේ කන්න බ්‍රෙක්ෆාස්ට්. ඊට පස්සේ 7 ඉඳන් 8 වෙනකම් මොකද පැයක්වත් ඕනේ MCQ එකේ අඩුපාඩු නම් මනම් තියෙනවා බලන්න. ඉතින් අර MCQ එකට අදාළව මොනවා හරි Tamanට වැරදුන ඒවා ටික බලලා ඒවට අදාළ තියරි පුළුවන් හැටියට මතක් කරගෙන එහෙම කරන්න තමයි 7 ඉඳන් 8 වෙනකම් තියෙන්නේ. ඒ කියන්නේ පැය එකමාරට එක දිගට පේපර් එක කරගෙන ගියා. වැඩි සැලකිල්ලක් නැතුව ඔහේ කරගෙන යන්න එකක් දෙකක් නොසැලකිල්ලෙන් වැරදුනට කමක් නැහැ. ඊට පස්සේ උත්තර ටික බලලා 7 ඉඳන් 8 වෙනකම් වෙලාව දාලා ඒක පොඩ්ඩක් අපි රිවයිස් කරනවා. ඊට පස්සේ මෙන්න ටයිම් එක. 8 ඉඳන් 10 වෙනකම් ළමයි ඕගොල්ලෝ හෝ Tamanට ගැලපෙනවා නම් 8 ඉඳන් 11 වෙනකම් ඒවා Taman ගැලපෙන්න හදාගන්න. ටයිම් තියලා MCQ පේපර් එකක් හරි 8 ඉඳන් 11 වෙනකම්ම ගන්නව නම් එසේ පේපර් එකක් හරි සම්පූර්ණයෙන් කරන්න ඕනේ. ටයිම් තියලා කරන්න. මොකද මේ තමයි ඔයාලා A level papers බහුතරේ ලියන වෙලාව. ඒ වෙලාවේ පේපර් කරලා අපිට පුරුද්දක් තියෙනවා නම් අපිට ඒක අලුත් නෑනේ. අපේ ඇඟ එතකොට අමුතු පිස්සු කරින්න පටන් ගන්න නෑ විභාගෙදී. එහෙනම් මෙහෙම කරලා පුරුදු වෙන්න. ඒක වටිනවා. ඒතර මෙතන දාලා මොකක් හරි ටයිම් කරලා අපි MCQ එකක් හෝ යට එකක් එක් අරගෙන එසේ එකක් හරි මොකක් හරි කරනවා. ගොඩක් වෙලාවට ඉතින් උදේ වරුව හොඳ MCQ එකක්ම කරන එක තමයි. ටයිම් තියපු MCQ එකක් කරනවා. ඒක හරියටම පේපර් එකම කියලා හිතාගෙන හොඳට MCQ එකක් කරනවා. අපි තෝරගත්ත දවසට අදාළ සබ්ජෙක්ට් එකේ MCQ එකක් කරනවා. ඒක හරියට පිළිවෙලට කරන්න. ඊට පස්සේ ආයෙමත් මම පැයක් විතර වෙලාවක් තියලා තියෙනවා. මේ පැය තියලා තියෙන්නේ MCQ එකට අදාළව Tamanට වැරදුන ඒවා ටික බලලා මොනවා හරි අමතක දේවල් තියෙනවා නම් ඒවා නෝට් එක පෙරලා බලලා එහෙම මතක් කරගෙන ඒවත් ටික කරන්න. මම මෙතන මේ වෙලාවදී මේ දවල්ට කන්න. ළමයෙක් විතර දැන් ඔය 11ට පුළුවන් නෑ දවල්ට කන්නේ මං උදේට කන්නෙත් 11:00ට වගේ උන් ඇති. මේකයි මම මේව කියන්න හේතුව මේ ගොඩක්ම මේ බයෝ ළමයි කෙනෙක් හිතලා දාලා තියෙන එකක් මැත්ස් ළමයි මේ මං කියවනේ මේක ඕගොල්ලන්ට ගැලපෙන්න එහා මෙහා කරගන්න මං දල ආකෘතියක් දෙන්නේ මේ. හරි. බයෝ ළමයින්ට තියෙනවා මේ දවල් 1 ඉඳන් 4 වෙනකල් ලියන්න එසේ එකක්. ඒතර එකට එසේ එකක් ලියන්න ඔය 12ට වක් ගෙදරින් යන්න එපේ. 12ට ගෙදර යන්න නම් 12 වෙද්දි කාලා ඉන්න ඕන. මොකද එසේ එක නොකා නොබී යන්න බෑ. ඔය වෙලාවේ බය වෙලා කලන්තයක්වත් ආවොත් එහෙම මලගලියක් වෙන්නේ. එහෙනම් නොකා නොබී යන්නත් බෑ. පොඩ්ඩක් හරි කාලා යන්නත් ඕන. ඒතර පොඩ්ඩක් හරි කනවයි කියලා ඔයාලට කන්න වෙන්නේ ඉතින් 11 12 අතර තමයි. ඒ නිසා බයෝ ළමයෙක් නම් මම කියන්නේ පුළුවන් නම් මේ වෙලාවට දවල්ට කන්න පුරුදු වෙන්න. බැරිම නම් ඉතින් එහෙම ලොකු අවුලක් නැහැ. එදාට කොහොමද චුට්ටක් කලින් කාලා මේවා Tamanට ගැලපෙන විදිහට වෙනස් කරගන්න එක අවුලක් නැහැ. ඔයාලට මේ අවස්ථාව තියෙනවා.
එතකොට මේ පොඩ ඉන්න. මෙතන 12 ඉඳන් එක වෙලාව මම මේවා දාලා දෙන්න ළමයි මෙන්න මේ මෙහෙම කියමුකෝ අපි හරි. දැන් මේ දෙකෙන් Tamanට කැමති එකක් තියාගන්න පුළුවන් කන බොන ඒවට ඒක Tamanට ගැළපෙන විදිහකට තීරණය කරගන්න 10 11 11 12 එක දෙන මේක නිකන් අර දැන් ඔයා උදේවරු සෑහෙන වෙලාවක් වැඩ කරානේ. MCQ අනම්මනම් බලාගෙන ගියා. දැන් එතකොට ওই දේවල් ටික කරන් යද්දී ඔයාලට සමහරක් විතර නෝට් වෙච්ච තැන් ඇති. කෙමිස්ට්‍රි වල මෙන්න මේ ටික නම් මට ගොඩක් අමතක වෙලා ගිහිල්ලා වගේ කියලා. කියන්නේ පේපර් එකට සෑහෙන්න අහන අපි හිතමු දැන් ඉනෝගනික් වල 16 වෙනි කාණ්ඩේ පොඩ්ඩක් මතක නැහැ වගේ හිතනවා. ඒ කියන්නේ උදේ පේපර්ස් ටික කරද්දී දිගටම 16 වෙනි කාණ්ඩ අදාළ ප්‍රශ්නෙම ටිකක් වැරදුනා. ඒකත් එක්ක බලලා මොකද්ද අපි කරන්නේ 16 වෙනි කාණ්ඩේ පොඩ්ඩක් හොඳට බලනවා 16 වෙනි කාණ්ඩ අදාළ දේවල් ටික නෝට් ටික පෙරලා පැයක් වගේ තියලා බලනවා. නැත්තම් පැය භාගයකින් කොටස් දෙකක් වගේ අරගෙන තමන් උදේවරුේ වැඩ කරද්දී තේරෙන ප්‍රධානම දුර්වලතා කීපයක් අර වෙලාවේ කරගන්න බැරි වුණ දුර්වලතා කීපයක් වගේ මෙතන කවර් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වෙලාවට කනවා කියලා ඒක ඉතින් එහා මෙහා කරගන්න අවුලක් නැහැ. ආයෙමත් ළමයි 1 ඉඳන් 4යි 10 වෙනකන් දවසේ ටයිම් තියලා එසේ එකක් කරන්න. ටයිම් තියලා එසේ එකක් කරන්න. ලා ඉන්න විදිහට. ඒතර අපේ ඇඟේ ඒ වෙලාවේ වැඩ කරන හොඳ හෝමෝන් ටිකක් වැඩ කරන්න ගැලපෙන හෝමෝන් ටික අතර කරන ඒවා මතක් වෙනවා නම් මන ඔක්කොම නියමයට වැඩ කරනවා. ඒ නිසා